හබීස් ප්ලේට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම වෙනස්ම විදිහේ කෑමක් හදන්නයි යන්නේ. මේ තියෙන්නේ ක්‍රීම් කැකර් වලින් හදපු ක්‍රැකරෝස්. අපි බලමු කොහොමද මේ ක්‍රැකරෝස් හදන්නේ කියලා. මුලින්ම ෆිලින් එකක් හදා ගන්න ඕනි. මේ තියෙන්නේ සැමන් ග්‍රෑම් 100ක්. මාළු හරි මස් හරි ඔයාලට ඕනි නම් ගන්න පුළුවන්. සිහින්ව කපාගත් සුදු ලුණු, කරපිංච, ලුණු කහ දාලා තඹගෙන පොඩි කරගත්ත අල ග්‍රෑම් 200ක්, සිහින්ව ලියාගත් ගෝවා ග්‍රෑම් 50ක්, ලීක්ස් ග්‍රෑම් 50ක්, කහ තේ හැන්දක්, බැඳපු 3-5 තේ හැන්දක්, කෑලි මිරිස් තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, ගම් මිරිස් තේ හැඳි 2ක්, කුරුඳු තේ හැන්දක්, ලුණු රස අණුව, කරඳ මුංගු කරලා. දැන් අපි ෆිලින් එක හදාගමු. රත් කරගත් තෙලට සුදු ලුණු, කරපිංච දාගෙන ගොඩක් වෙලා කර ගන්න එපා. සුවඳ එනකොටම කහ, බෙදපු 3-5 කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම් මිරිස්, කුරුඳු කුඩු, ලුණු, තලාගත්ත කරඳ මුංගු එකතු කරගන්න. තප්පර 30කට පස්සේ මම සැමන් ටික එකතු කරගත්තා. විනාඩියක් විතර ටෙම්පරාදු වුණාම ලීක්ස්, ගෝවා එකතු කරගත්තා. තප්පර 30කට පස්සේ තඹගත්ත අල ටික එකතු කරගන්නවා. පොඩ්ඩක් ගින්දර අඩු කරගෙන හොඳට කවලම් කරගන්න. දැන් අපි ෆිලින් එක ක්‍රීම් කැකර් වලට පුරව ගන්නයි යන්නේ. ඒකට ඕනි ඉන්ග්‍රීඩියන්ට්ස් බලමු. මේ තියෙන්නේ අපි හදාගත්ත ෆිලින් එක. ක්‍රීම් කැකර් බිස්කට් 24ක් ඕනි. බැටර් එකකුත් හදා ගන්න ඕනි. එකට කහ තේ හැන්දක්, ලුණු රස අණුව, පාන් පිටි ග්‍රෑම් 50ක්, වතුර කෝප භාගයක් ඕනි වෙනවා. බිස්කට් කුඩුත් ඕනි. මුලින්ම බැටර් එක හදා ගන්න විදිහ මම පෙන්නන්නම්. පාන් පිටි, කහ, ලුණු මේ ඔක්කොම ටිකක් ගැඹුරු භාජනයකට දාගන්න. වතුර කෝප භාගයත් වරින් වර එකතු කරගෙන කැට හිටින්නේ නැති වෙන්න හොඳට මිශ්‍රණය හදාගන්න. ඔයාලට ඕන නම් බිත්තරයක් දාගන්නත් පුළුවන්. දැන් අපි ක්‍රීම් කැකර් වලට කොහොමද ෆිලින් එක පුරව ගන්න කියලා බලමු. කැඩිච්ච නැති සිදුරු නැති බිස්කට් එකක් අරගෙන ඒකට උඩින් බටර් නයිෆ් එකකින් හරි හැන්දකින් හරි මේ විදිහට ෆිලින් එක තියලා තද කරගන්න. තවත් ක්‍රීම් කැකර් එකක් අරගෙන ඊට උඩින් තියලා තද කරගන්න. දැන් තියෙන්නේ නීට් කරගන්න. වැඩි තැන් අයින් කරලා වටේ අඩු තැන් බලලා ෆිලින් එක ඒ තැන් වලට දාලා කොටු හැඩය ලස්සනට පේන විදිහට පුරව ගන්න. මම වීඩියෝ එකේ මේ කොටස ස්පීඩ් නොකලේ හරියට පුරවන විදිය ඔයාලට පේන්න ඕනේ නිසා මේ බලන්න ලස්සනට තියෙනවා. හරිම නීට්. මේ තියෙන්නේ ඒ විදිහට පුරවගත්ත බිස්කට්. ලිහෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. හැබැයි අල ටික හොඳට පොඩි කරලා තියෙන්න ඕනි. ෆිලින් එක හදද්දි ලොකු කෑලි අහු වුණොතින් බිස්කට් එක ලිහෙන්න බලනවා. දැන් අපි බැටර් එකේ බිස්කට් කුඩු වලයි තවරගමු. තවරද්දි පරිස්සමෙන් කරගන්න. බිස්කට් එක වෙන වෙන බලන නිසා හොඳ ඉවසීමකින් කරන්න ඕනි. බැටර් එකේ ගිල් වල බේරන් ටික හොඳට ගසා ගන්න. බැටර් එකේ ගිල් වල බේරන් ටික හොඳට ගසලා තමයි පාන් කුඩු එකේ තියන්න ඕනි. නැතිනම් නාස්තිය වැඩි. මම මේ කරන විදිහට හතර වටේම පාන් කුඩු දවට ගන්න. ඒ විදිහට තවරගත්ත බිස්කට් තමයි මේ තියෙන්නේ. මම ඔයාලට කියපු අමුද්‍රව්‍ය ප්‍රමාණ වලින් මේ විදිහේ බිස්කට් 12ක් හදා ගන්න පුළුවන්.
ඔක්කොම එක සැරේ කන්න බැරි නිසා මම ඉතිරි ටික ෆ්‍රිජ් එකේ දැම්මා ඕනි වෙලාවට බෙද ගන්න. දැන් අපි ක්‍රැකර් රෝස් ටික බෙදගමු. අපේ ක්‍රැකර් රෝස් එක පැතලි නිසා තෙල් ටිකක් තිබුණම ඇති. පැතලි බදුණක් ගන්න, අඩිය වටකුරු එකක් ගන්න එපා. මොකද මේකේ හැඩය පැතලි නිසා පහසෙන් බෙද ගන්න පුළුවන් පැතලි බදුණක් තිබුණොත්. රන් පැහැ වෙනකන් දෙපැත්ත මාරු කර කර බෙද ගන්න. තේ වෙලාවට දුර ගමනක් යද්දී, ට්‍රිප් එකක් යද්දී අමුත් එක්ක ආවම කන්න හොර පොඩ්ඩොන්ට මේක රසවත් රෙසිපි එකක් වේවි. හරිම රසයි මේක. නිවාඩු පාඩුවේ හදලා රස මටත් කියන්න. මගේ channel එක තාම subscribe කරේ නැතිනම් subscribe කරන්න. තවත් රසවත් රෙසිපි එකකින් ඉක්මනින්ම එන්නම්.